මම දැන් ඉන්නේ මේ සංඝපාල රජමහා විහාරේ. මේක තියෙන්නේ ඇඹිලිපිටියත් පැල්මඩුල්ලත් අතර දීර්ඝ ඉතිහාසයක් තියෙන තැනක් තමයි මේ රජමහා විහාරය. මේක ඊටාම ලස්සන තැන වගේම ඊටාම අනුහස් තියෙන තැන. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 800ක් පමණ උඩින් තමයි මේ රජමහා විහාරය පිහිටලා තියෙන්නේ. මේ කඳු සිකර ගණනාවකින් එකතු වෙලා තමයි මේ රජමහා විහාරය හැදිලා තියෙන්නේ. අවුරුද්දේ වැඩි කාලයක් මෙහි වියලේ කාලගුණය තමයි පැවතෙන්නේ. මෙහිට මාවේනික තුරුල්ලතා වලින් මේ පරිසරය හැඩගැන්විලා තියෙනවා. මාරම ලස්සන පරිසරයක් මෙහි තියෙන්නේ. ඒත් එකම හිත නිවන දසුන් බොහෝමයක් මේ පන්සලවට තියෙනවා. පුදුම විදියට ගල් කරන තැනක් ඇඹිලිපිටියේ මිනිස්සුયો ඇඹිලිපිටිය විතර නෙමෙයි මේ ආවටම මුළු ලංකා වාසීම ජනතාව මේකට කරු කරනවා. පුස්සදේව යෝධයා විසින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. පුස්සදේව යෝධයා පසු කාලීනව ජීවිතය ඇති වූ යම්කිසි කලකිරීම හමුවේ මෙහෙම මහාන වෙලා මෙහෙම රහත් භාවය ලැබලා මෙහෙම අපවත් වුණා කියලා තමයි ජනප්‍රවාදී පැවතෙන්නේ. පුස්සදේව මහ රහතන් වහන්සේගේ සෝහනත් ඉස්සරහා අපිට දැක ගන්න පුළුවන්. සංකපාලි ඉඳන් රත්නපුර පැත්තට කිලෝමීටරක් විතර යනකොට දකුණු අත පැත්තේ තියෙනවා සෝහනේ පොඩි දාගබක් හැදලා පොඩි බෝධියකුත් එක තියෙනවා. මේ මිනිස්සෙක් මේ විදියට ගල් වලින් පිළිමනේ වෙලා මේ වගේ විහාරයක් හදනවා කියන දේ යෝධයෙක්ම තමයි දුටුගැමුණු රජතුමාගේ දසමහ යෝධයන් එක්කෙනෙක් තමයි පුස්සදේව මහ යෝධයා. කරාවන ඉස්සර ගත කරායන් පස්සේ හිර ගෙදර ඉඳගෙන තමයි මහත්තුරු මේ කවිය සම්පූර්ණ ආමුදුරු ලියන්නේ. මේකේ විශේෂත්වය තමයි මේ කවිය දැන් අර මං කිව්ව විදිහට මේ අතර කියවන්නත් පුළුවන්. එතකොටත් එන්නේ මේකේ බුදු ගුණාර්ථයක්. ආයි මේ ඉඳලා මෙහෙට කියවන්නත් පුළුවන්. එතකොටත් එන්නේ මේකේ බුදු ගුණාර්ථයක්. ආයි උඩ ඉඳලා පල්ලෙහාට කියවන්නත් පුළුවන්. පල්ලෙහාට ඉඳලා උඩට කියවන්නත් පුළුවන්. කොයි අතර කියවුවත් මේකේ එන්නේ බුදු ගුණාර්ථයක්. බුදු ගුණාර්ථයක් කියන්නේ මේක ගැඹුරු ලෙස අපේ බුදුහාමුදුරන්ගේ බුදු ගුණ වර්ණාව තමයි මේකේ ගැබ්බෙලා තියෙන්නේ. ඒකනේ රජතුමාටවත් මේක කියවලා තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තිබිලා නැත්තේ. තමයි සංඝපාල විහාරයේ තියෙන පැරණි විහාරය. ගල් ගුහාවක් ඇතුළේ තමයි මේක තියෙන්නේ. වත්මන් වෙනකොට ඉස්සරහින් පොඩි පිටියක් බැඳලා පොඩි නවීකරණයක් වෙලා තියෙනවා. ඒ වුණාට තාම මුදුනේ තියෙන ගල. මීට එහා පැත්තේ තියෙන විහාරයේ මුදුනේ තියෙන ගල. හරිම අපූර්ව නිර්මාණ ඉතින් ඒ කාලේ තිබිලා තියෙන්නේ. අපි අර කලින් ගියේ අංක 1 විහාරෙට මේකත් එවැනිම විහාරයක්. උඩින් තියෙන ගල් එන හරිම නිදහස් හරිම කූල් පරිසරයක තමයි මේක තියෙන්නේ. මෙච්චර රස්නේ වුණත් මේ ගල්ලෙන් ඇතුලේ මාර සිසිලසක් රැඳිලා තියෙන්නේ. හරිම ලස්සන view එකක් පේන්නේ මේ සංඝපාල රජමහා විහාරයේ චෛත්‍ය මළුවට. මගේ පිටිපස්සෙන් වලට වෙන කොළ පාට කඳු යායක් පේන්නේ. හරිම ලස්සනයි. කොච්චර අවු රස්නේ වුණත් මේ වගේ කඳු යායක් පේනකොට ඒකේ තියෙනවා අමුතු ෆීලින් එකක්. මේ මගේ පිටිපස්සෙන් වලට පේන්නේ පුස්සදේව මහ රහතන් වහන්සේගේ සොහොන. මේක දැන් නිදන් හුරුන්ගේ ග්‍රහණයට අහු වෙලා කඩා විද දමා තිබීදී තමයි හම්බෙලා තියෙන්නේ. දැන් මේක ප්‍රශංසකරණය කරමින් තමයි පවතින්නේ. ඕගොල්ලෝ තව ටික දවසකින් මෙතන පොඩි ඡායාවක් එහෙම බලා ගන්න පුළුවන්. මල් තියලා වඳින්න ඕන තැනක් තමයි මෙතන. මං හිතන්නේ අපිට මහ රහතන් වහන්සේගේ නමකට වඳිනවා හා සමානව මෙතෙන්ට ඇවිල්ලා වඳින්න පුළුවන්. ගොඩක් කට්ටිය මේ තැන ගැන දන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ.